අලුත් මේ වීඩියෝ කට SLT බයිදිතු එකේ අපි වැඩි ගතන යමු WhatsApp ආපු අප්ඩේට් එක. අප්ඩේට් කරගන්න අපි මුලින්ම කන්ටැක්ට් එකකට කන්ටැක්ට් වල ගිහින් ස්ටිකර් තියෙන ස්ටිකර් එකේ ඔයාලට පේන විදිහට තියෙන කියලා තියෙනවා. මේකක් අනක ටච් කරන්න. ටච් කළා දැන් ඔයාලට ඕන ස්ටිකර් එකක් ගතයි මෙතනින් කාර් කියලා ගවුවොත් කාර් වල ස්ටිකර් එනවා. දැන් අපේ පළවෙනි අප්ඩේට් එක හරිද? කාර් කියලා ගවුවොත් කාර් ස්ටිකර් එනවා. dog කියලා ගවුවොත් බල්ලොන් ස්ටිකර් එනවා. අනේ අය තමයි අප්ඩේට් එක. හරි දින කන්ටැක්ට් එක. අපි යන් එහෙනම් දෙවෙනි අප්ඩේට්. මයි group folder අපිට. දැන් අපිට ප්‍රොෆයිල් එක ටච් කරලා එතන search web කියන icon එක කියලා දෙනවා. ඒක ටච් කරන්න. ඒක ටච් කරාම දැන් අපිට මෙතනින් මොකක් හරි search කරාම අර විදිහට ස්ටිකර් වගේම අපේ ප්‍රොෆයිල් එකට දාන්න මේ ප්‍රොෆයිල් පික්චර් එකක් එනවා. අපි ගහන එකට අරමු. මගේ කී normal data නැහැ. ඒකයි මේක load වෙන්නේ නැත්තේ. හරිද? මේ සමා වෙන්න. එහෙනම් අපි යන් තුන්වෙනි අප්ඩේට්. අපේ ස්ටේටස් වලට අපි ස්ටේටස් වල දැන් මම උදාහරණයක් විදිහට ෆොටෝ හදන්න. දැන් අපිට මට මේ කොලාජ් එකක් විතර දාන්න ඕනේ. දැන් ඉතින් මම ඇප් එකකට ගිහිල්ලා ඕනම කරන්න බෑ ගයිස්. කොලාජ් එකක් විතර හදාලා දාන්න එපා. අපිට දැන් එහෙම නෑ. ස්ටිකර් කියලා icon එකේ බලලා අතෙන් icon එක කියලා දෙන ෆොටෝ කියලා. ෆොටෝ කියලා එකක් තියෙනවා. viewers කියලා දෙනවා. දැන් අපි ටච් කරනවා ෆොටෝස් කියන එක. දැන් එහෙන් ගිහිල්ලා අපිට දැන් අනිත් මම වෙන ෆොටෝ එකක් කරලා දැක්කනේ ගයිස්. දැන් අපිට මෙතනින් කොලාජ් එකක් විදිහට ෆොටෝ එකක් හදාගන්න පුළුවන්. අද වෙනවා ඇති. දැන් අපිට පුළුවන් මේක එක සැරේ ටච් කරාම ෂේප් දාන්න පුළුවන් අපිට මේකට. තරුව ෂේප් එකේ තියෙනවා, හඩ් එක තියෙනවා, රවුම තියෙනවා, කොටුව තියෙනවා, හැම එකම තියෙනවා. උදාහරණයක් විදිහට රවුම් දාලා ඩන් දෙනවා. දැන් දිල දැන් අපිට මෙන්න මේව දාන්න පුළුවන්. දැන් අපිට දැන් ආයි ස්ටිකර් එක ගන්න ගිහලා ආයෙත් ඇවිල්ලා තියෙනවා ඉතින් සර්ච් එකක් ඇවිල්ලා තියෙනවා. එතෙන්ට ගිහිල්ලා අපි සර්ච් කරගමු Bitcoin කියලා. අපිට අර ගෙනවනේ දැන් මෙතන. මගේ ලෝඩ් වෙන්නේ නැහැ normal data නැති ඉඳලා. තමයි වෙන එකට. කමන්නේ guys. අපි ඒක ගණන් ගන්න මේකක් දාමු ටිකක්. මගේ normal data නෑ guys. තුන්වෙනි අප්ඩේට් එක අපි යන් හතරවෙනි අප්ඩේට් එක. ඒ ෆයිල් එකට ගියාම අතෙන් කියලා තියෙන add links එක. ඒක ටච් කරලා අපේ Instagram link එක අපිට add කරලා දාන්න. user name එක දෙන්න අපේ. ඊපස්සේ save දෙනවා. අර දැක්කනේ add වුණා guys. දැන් අපි ඒක අයින් කරලා දාමු. ඔය ටික තමයි අපි අලුතෙන් WhatsApp කරලා තියෙන අප්ඩේට් ටික. ඔයාලා මේක try කරලා ගන්න සුපිරිම එකක් නේ. අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබර්ස් ලා කරන්න. එහෙනම් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා අනේ ටික කරන්න. මේ SLT බයිදිතු. Thanks for watching my video. Goodbye guys.